ඔයාටත් free unlimited AI video හදාගන්න ඕනද? කිසිම මුදලක් ගෙවන්න නැතුව සුපිරිම quality එකකින් ඇතිතරම් AI video හදාගන්න වෙබ්සයිට් එකක් ගැන තමයි අද කතා කරන්නේ. මේ වෙබ්සයිට් එකේ නම තමයි Grok AI. මේකෙන් අපිට ක්‍රම කීපයකටම වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. අපි වැඩි කතා නැතුව සුපිරිම quality එකකින් ඇතිතරම් AI video හදාගන්නේ කොහොමද කියලා බලමු. ඔයා තාමත් කවිෂ්ක ටෙක්නොක් channel එකට අලුත්ම කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක all notification දාලා වීඩියෝ එකට like එකකුත් දාලම පියම් වීඩියෝ එකට. එහෙනම් අදත් ඔයගොල්ලෝ හැමෝම කවිෂ්ක ටෙක්නොක් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ ඉලොන් මස්ක් කියන්නේ කවුද කියලා? ඉලොන් මස්ක්ගේ XAI කියන සමාගමෙන් හදපු chatbot එකක් තමයි Grok AI කියන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි අනිත් වෙබ්සයිට් වල සල්ලි දීලා කරගන්න ඕන දේවල් මේ වෙබ්සයිට් එකෙන් ෆ්‍රී කරගන්න පුළුවන් වීම. ඔයා ඉස්සරම Google එකට ගිහිල්ලා search කරගන්න Grok AI කියලා. ඉස්සරම මේන Grok කියන එක ක්ලික් කරලා අපි යන් Grok AI වෙබ්සයිට් එකට. හරි අපි දැන් මේ ඉන්නේ Grok AI වෙබ්සයිට් එකේ. ඔයා ඉස්සරම කරන්න ඕනේ ඉමේජ් හරි වීඩියෝ හරි ජෙනරේට් කරගන්න නම් මේ මෙතන තියෙන ඉමේජින් කියන එක උඩ ක්ලික් කරගන්න. ඔයා ඉස්සරම වීඩියෝ එකක් හරි ඉමේජ් එකක් හරි ජෙනරේට් කරගන්න කලින් මෙතන එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා ඉමේජ් එක ජෙනරේට් කරගන්නවා නම් මේක සිලෙක්ට් කරගන්න. වීඩියෝ එකක් ජෙනරේට් කරනවා නම් මේක සිලෙක්ට් කරගන්න. මෙතනින් ඔයාට කැමති රේෂියෝ එකක් දාගන්න පුළුවන්. ඔයා YouTube short size එකකට හදනවා නම් මේ 916 කියන එකට දාගන්න. මම දාගන්නේ 916 කියන එකට. ප්‍රධාන වශයෙන් මේකේ ක්‍රම තුනකට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. පළවෙනි ක්‍රමේ තමයි prompt එකක් දීලා. ඔයා හොඳට ක්‍රියේටිව් විදියට prompt එක දුන්නොත් ඔයාට quality වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඔයාට ඉච්චරම English knowledge එක නැත්නම් ඔයාට පුළුවන් Geminiත් එක සිංහලෙන් කතා කරලා ඔයාගේ ක්‍රියේටිව් ideas එකතු කරලා ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න prompt එකක් ගන්න. මම මෙතන උඩින් දාන Geminiත් එක live කතා කරන වීඩියෝ එක කාඩ් එකක් ඔයා ඒකත් බලන්න. ඔයා හොඳ prompt එකක් හොයාගත්තා නම් මේ මෙතන paste කරගන්න. ඔයා මෙතන prompt එක paste කරලා මේ මෙතන තියෙන ඊතල එකපාරක් click කරගන්න. අපි බලමු කොහොමද අපේ වීඩියෝ එක generate වෙන්නේ කියලා. අපේ වීඩියෝ එක දැන් නම් generate වෙලා ඉවරයි. මේ තියෙන්නේ quality විදිහට generate වෙච්ච වීඩියෝ එක. ඔයාටත් ඕන මේක prompt එක කැමති විදිහට වෙනස් කරලා ආපහු රේඩියෝ කියන එක ක්ලික් කරන්න පුළුවන්. හරි දෙවෙනි ක්‍රමේ තමයි හොඳ quality image එකක් හොයාගෙන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් අපිට. හොඳ quality image එකක් හොයාගන්න අපි යන්න ඕනේ Pinterest එකට. Pinterest එකට ගිහිල්ලා අපිට ඕන නම් හොඳ image එකක් තෝරගන්න පුළුවන්. ඔයා මෙතනින් කැමති image එකක් download කරගෙන ආපහු Grok AI website එකට එන්න. මං ගාව තියෙනවා මං download කරගත්තු image එකක් දැන්. අපි මෙතන තියෙන මේ pin icon එක ක්ලික් කරලා upload file කියන එක දෙන්න. ඊට පස්සේ මම මේ image එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේකට upload කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයා කැමති prompt එකක් දෙන්න. දැන් මම අර ඉස්සෙල්ලා හදාගත්තු prompt එකම තමයි මෙතනත් දෙන්නේ. ඔයාලා කැමති prompt එකක් මෙතන දෙන්න. prompt එක මෙතන paste කරලා ඉවරලා මෙතන තියෙන ඊතලයේ උඩ එකපාරක් ක්ලික් කරගන්න. දැන් අපේ prompt එකට අනුව වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ කියලා. හරි දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. මේ තියෙන්නේ quality විදිහට ජෙනරේට් කරගත්තු වීඩියෝ එක. අපි බලමු තුන්වෙනි විදිහට කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඔයාට පුළුවන් මේ Grok AI කියන වෙබ්සයිට් එකේම දීලා තියෙන ටෙම්ප්ලේට් යූස් කරන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි ඉස්සරවම මේ ටෙම්ප්ලේට් එක උඩ එකපාරක් ක්ලික් කරගමු. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ මෙතන තියෙන prompt එක copy කරගන්න එක. ඊට පස්සේ ආපහු back වෙන්න. back කළා ඉවරලා මේ pin icon එක උඩ ආයෙ පාරක් click කරගෙන අර විදිහටම ඔයා කැමති image එකක් මෙතන තෝරගන්න. අපි අර copy කරගත්තු prompt එක මෙතනින් paste කරගමු. ඊට පස්සේ මේ මෙතන තියෙන ඊතලයේ උඩ එකපාරක් click කරගන්න. හරි අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. මේ තියෙන අපි ජෙනරේට් කරගත්තු වීඩියෝ එක. ඔයාට මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේ මෙතන තියෙන මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාට මේ ජෙනරේට් කරගන්න වීඩියෝ YouTube, Facebook, TikTok කියන ඕනම එකකට අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයා මේ දේවල් කිසිම කෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානි නොවන ආකාරයට හොඳ දේවල් වලට විතරක් පාවිච්චි කරන්න.
එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න කවිෂ්ක ටෙක්නොක් channel එක subscribe කරලා පල්ලෙහා description එකේ දාලා තියෙනවා WhatsApp channel එකයි Telegram channel එකයි link දෙකක්. ආන් ඒ දෙකට join වෙලා ඉන්න.